පුතා කොහොමද විභාගෙම පාස්ද? මාමේ මම නම් හොඳින් ඉන්නවා මාමේ. ඔයාට කොහමද? අපේ ටීචර්ගේ පුතත් ෆේල් කියලා ටීචර් කිව්වා. හොඳින් ඉන්නවා නම් එච්චරයි පුතා. මමත් හොඳින් ඉන්නවා පුතා. ඉතින් පුතේ විභාගෙ පාස්ද? අර ඩොක්ටර් අංකල්ගේ පුතත් ෆේල් නේද මාමේ? මට ඒවයින් වැඩක් නෑ පුතා. දැන් උඹ පාස්ද කියපන්කෝ. අර ඉංජිනේරු අංකල්ගේ පුතා ඉන්නේ. අන්න එයත් ෆේල්ලු. මං අහන්නේ උඹෙන් යකෝ. උඹ පාස්ද කියපන්. මම ඉතින් සක්කරයා පුතා නෙමෙයිනේ. මටත් ඒ ටිකම තමා. අනේ අම්මපා උඹ වගේ බූරුවෙක්.